ඉතින් ඔයගලන්ට ඉතින් අපි ආයෙ අලුතෙන් ඇන්තූරියම් ටිකක් ගෙනාවා පරණ ටික ඉවර වෙච්ච හින්දා. ඉතින් අපි එහෙනම් ඉක්මනට මේ වීඩියෝ එකත් බලමු. තියෙන්නේ අපි ගෙනාව ඇන්තූරියම් ස්ටෝක් එක. ඉස්සෙල්ලාම අපි බලමු පින්ක් චැම්පියන් ටික. මේ තියෙන්නේ පින්ක් චැම්පියන් පැල. ඇත්තටම අපි චූටි පැල නම් විකුණන්නේ නැහැ, මල් නැති චූටි පැල නම් විකුණන්නේ නැහැ. මදර් ප්ලාන්ට් එක පෙන්නලා චූටි පැල ඒ විකුණන එක කිසි තේරුමක් නැති වැඩක්. මේ වගේ ලොකු පැල පෝච්චි වල හිටවපු මල් 3-4 පිරීලා තියෙන පැල තමයි අපි විකුණන්නේ. නිරෝගී පැල මේවා, කිසිම ලෙඩ රෝග නෑ මේවට. මෙන්න මේ විදිහට තමයි අපේ පින්ක් චැම්පියන් පැල ටික තියෙන්නේ. ඉතින් ඊගාවට අපේ මේ තියෙන්නේ ප්‍රින්සස් අමාලියා පැල. හැම පැලයකම මල් එකක් නෙමෙයි, මල් 2-3 මල් පොකුරු තියෙනවා. මේ තියෙන්නේ ඒකේ මදර් ප්ලාන්ට් දෙකක්. මේ තියෙන්නේ ප්‍රින්සස් අමාලියා අනික් පැල ටික. හැම එකම මල් 2-3 තියෙනවා. තියෙන්නේ මනි ෆ්ලෑෂ් එක. ඒකේ මල මෙන්න මේ විදිහ තමයි. රෝස පාට තිත් වගේ තියෙනවා. සුදු මලේ කොළ පාටයි, රෝස පාටයි. මේ විදිහට තමයි මනි ෆ්ලෑෂ් එක තියෙන්නේ. මම මේ ඊගාවට පෙන්නන්නේ රේන්බෝ පැල. මේ තියෙන එකේ මල් ඊට වැඩිය ලොකු වෙනවා මේ මල්. එක පැලේ මල් 2-3 තියෙනවා. මේ චූටි මල් තියෙන පැලක් තියෙනවා. පෙන්නන්නේ මම ශිරානෝ පැල. මේ තියෙන එකේ මදර් ප්ලාන්ට් එකක්. මේ තියෙන අනික් පැල. මදර් ප්ලාන්ට් එක අනික් පැල කියලා නැහැ. හැම එකකම මල් 2-3-4 තියෙනවා. එතන මල් පිරීලා තියෙනවා. ඒවා දැක්කම හරි ලස්සනයි මේ පැල. තියෙන්නේ ලිලි ෆුඩ් පැල. ඒකෙත් මල් 3-4 තියෙනවා. ඒකේ මල මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. රෝස පාට ඉරක් ගිහින් තියෙනවා, සුදු පාට මලයි. ඉතින් මේ තියෙන්නේ රෙඩ් බර්ඩි. මේ පැල දෙක තමයි ඒකේ නම් තියෙන්නේ. ගෙනම් මේ පැලේ විතරයි තියෙන්නේ. මේ සස්සෙට් රෙඩ් කියලා වර්ගයක්. ඉතින් මේ තියෙන්නේ ෂේඩ් වයිට් එක. ඒකෙත් පැල 3යි තියෙන්නේ අපි ළඟ. මේ තියෙන්නේ 3 කලර් මදර් ප්ලාන්ට් එකක්. මේ තියෙන්නේ නැනෝ රෙඩ් කියන වර්ගේ. ඒකෙත් මල් 4 තියෙනවා හැම පැලයකම. ඉතින් ඊගාවට මේ තියෙන්නේ මෙතන තියෙනවා බ්ලැක් ක්වීන් පැල, බ්ලැක් ලව් පැල. ඒ දෙකම තියෙනවා මෙතන. ඉතින් මේ විදිහට තමයි මගේ ඇන්තූරියම් පැල ටික තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න අපෙන් පැල ගන්න. ඊටිගල බස් ස්ටෑන්ඩ් එක තමයි අපේ කඩේ තියෙන්නේ. පැසරා ප්ලාන්ට්. හැමෝම එන්න. කෝල් කරලා දැනගන්න දෙයක් තියෙනවා නම් 071 92 88 80 කියන නම්බර එකට WhatsApp message එකක් දාන්න. ඉතින් අපේ වීඩියෝ කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ Facebook page එක නෙතු vlogs කියලා තියෙන්නේ. මේ
ඒකත් ෆලෝ කරගෙන යන්න. ඉතින් මම අදට මගේ මල් වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලට සුබ දවසක්. නැවත වීඩියෝ එකක් ගේනකම් ඔයාලා හැමෝම හොඳින් ඉන්න.